උමන ව්‍යසනයකදීවත් උදුරා ගන්න බැරි මනුස්සත්වය මෙම ව්‍යසනයේදී අපිට ඔප්පු කරමින් තිබෙනවා. ඊටමත් කුඩා දරුවන් තම රුපියල් 2 එක්රැස් කරගත්තු කැටය ගෙනල්ලා සාන සේවා සඳහා දෝතින් පිරිනමනවා. එක තාත්තා කෙනෙක් කියනවා මට තියෙන එකම සම්පත තමයි මේ මගේ වත්තේ තිබුණු කෙසෙල්කන මම ඒක ගෙනල්ලා දෙන්නම් කියලා පොද පිරිනමනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේදී අපේ මාතෘ භූමිය සහ අපේ රටේ ජනතාවට ඇති වී තිබෙන මේ ඛේදවාචක පිළිබඳව දිවාරයන් ඔබලා වේසමින් තිබෙනවා. ලේ ප්‍රමාණයක් අඩුයි කියලා ලේ බැංකුව දැනුම් දුන්නාට පසුව මං හිතන්නේ ඒකක 1500ක් වගේ අඩුයි කියලා දැනුම් දුන්නාට පසුව ඒකක 20000ක් ලබා දීලා තිබෙනවා. ඒ තමයි කුමන ව්‍යසනයකදීවත් මකා දමන්න බැරි අපේ රටේ මනුස්සත්වය. මා විශ්වාස කරනවා මා දැක සමහර മന്ത്രിවරු ඒ මනුස්සත්වයට උසුළු විසුළු කරනවා. මේ ජනතාව ගිහලා මොකද්ද කරන්න කියලා අහනවා. ඒ මොකද්ද දන්නවද? ලෝක ඉතිහාසයේ බිඳ වැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැගීමේදී ප්‍රධානතම කාර්ය බවට පරිවර්තනය පත් වුණේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යය. ඒකයි. දෙවන ලෝක යුද්ධයේදී විශාල ප්‍රමාණයක් ජනතාව අහිමි වෙනකොට එහිදී මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපකිරීම පරිත්‍යාගයන් තමයි ලෝකෙට සාමයක් ඇතුවගෙන ආවේ. බොහෝ රාජ්‍යයන් අද අපි දියුණුවේ හිණිපතර ගමන් කරා යයි කියන රාජ්‍යයන් වල ආර්ථික මාවත උපාය මාර්ග වැදගත් වගේම ඒ ජනතාව තුළ තිබුණු ධෛර්යවන්ත මැදිහත් වීම තමයි එහි ප්‍රධාන සාධකය බවට පත් වුණේ. එම තමයි ජපානයේ නැගිටින්නේ. එම තමයි චීනයේ නැගිටින්නේ. හැබැයි මම දැක්කා ඒ ජනතාවගේ ධෛර්යවන්තභාවය පිළිබඳවත් අවබෝධයක් නැති മന്ത്രിවරු උදේ බැලුවා. ඉතාමත් උසුළු විසුළු කරමින් මේ අය ගිහිල්ලා පාරවල වල මොකද්ද කරන්න කියලා අහනවා. හොඳට තේරුම් ගන්න ඕන මේ මිනිස්සුන්ගේ ධෛර්යය ඒ විශ්වාසය තමයි අපට මේ රට ගොඩනැගිය හැකි කියන ආලෝකය සහ මඟ පෙන්වීම කරන්නේ කියන බව මා කියන්න කැමතියි. ඒ තමයි අපේ විශ්වාසය. ඒ වගේම